Hi guys, welcome back to our YouTube channel Island Stars DNA. So today we are at Colombo Arcade. So we are going to visit Colombo Wax Museum. ඉතින් අද අපි ඔයගොල්ලන්ව ජර්නි එකක් එක්කන් යනවා Colombo Wax Museum එකට. So guys, අපි ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක වෙන්නේ 1800යි එක්කෙනෙක්ට. අපි ටිකට් එක අරගෙන යන් ඇතුළට බලන්න අපි එක්ස්පීරියන්ස් එක. Guys, the star moment begins here. අපි දැන් රෙඩ් කාපට් එකේ ඇවිදන් යද්දී කවුද බලන්න අපි වෙල්කම් කරන්න හිටපු සෙලිබ්‍රිටි? කමෙන්ට් සෙක්ෂන් එකේ කියාගෙන යන්න බලන්න මේ කවුද කියලා. ග්‍රෑන්ඩ් වෙල්කම් එකෙන් පස්සේ අපිට හම්බුනේ ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න. ඇත්තටම ගයිස් මේ ලෙජන්ඩ්ස් ලව අපිට මීට් වෙලා ෆොටෝ එකක් මොමන්ට් එකක් කැප්චර් කරගන්න තියෙනවා කියන කොච්චරනම් වටින දෙයක්ද. අපේ ජීවිත කාලෙට මේක මෙමරි එකක්. අපිට අමරදේව මාස්ටර්වත් හම්බුණා. ඇත්තටම ගයිස් මේ තමයි අපේ ෆස්ට් වැක්ස් මියුසියම් එකකට ගියපු එක්ස්පීරියන්ස් එක. අපි හරිම එක්සයිට් වෙලා හිටියේ වැක්ස් මියුසියම් එකක් විසිට් කරන්න. මොකද කලින් අපි සිංගප්පූර් වලටවත් යන්න ඕනේ වැක්ස් මියුසියම් එකකට යන්න නම්. හැබැයි දැන් අපිට කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ක්‍රය එකේ වැක්ස් මියුසියම් එකට යන්න පුළුවන්. ටිකකින් බලද්දි මාත් එක්ක ආපු කෙනා මිසින්. බැලින්නම් මෙයා මෙතන තම්මැට්ටමක් ගහනවා. This is his first time playing there. So I was like, okay, you take your time. Guys, මේ ඉටි රූප කොච්චර ජීවමානද කියනවනම් ඒ වල තියෙන සියුම් තැන්. නහර, ඒ වගේම බඩි හෙයා, ඒ හැමතේම ලස්සනට කැප්චර් කරලා තමයි මේ ඉටි රූප හදලා තියෙන්නේ. ටිකකින් බලද්දි මෙන්න චියර්ස්ලු. ලංකාවින්න විශිෂ්ටතම කලාකරුවන් අපිට ජීවමානව බලාගන්න පුළුවන් කොළඹ වැක්ස් මියුසියම් එකේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, රවින්ද රන්දෙනිය, එතකොට මාල්නී ෆොන්සේකා මහත්මිය වගේ රංගන ශේෂ්ත්‍රයේ විශිෂ්ටයන්. ඇත්තටම කියනවා ලෙජන්ඩ්ස් අපිට කොළඹ වැක්ස් මියුසියම් එකේදී මීට් වෙන්න පුළුවන්. ගයිස් මේ ඉන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. මටත් එතුමත් එක්ක කැමරා රයින් ඇක්ෂන් කියන හම්බුණා. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අපි ආදරය කරන සුපිරි තරු බලාගන්න පුළුවන් අපිට කොළඹ වැක්ස් මියුසියම් එකේ. ඒ වගේම ඒගොල්ලන්ට අපිට සින්දු කියන්නත් පුළුවන් එකම ස්ටේජ් එකේ. ගයිස් මං ඇත්තටම ආසාවෙන් හිටියේ නෙල්සන් මැන්ඩෙලා මහත්තයාව මීට් වෙන්න. මොකද අපිට ඉගෙන ගන්න තිබ්බනේ එයාගේ ඔටෝබයෝග්‍රැෆි එක The Walk to Freedom. ගයිස් අපිට ඇල්බර්ට් අයින්ස්ටයින්වත් හම්බුණා. අපි ඉස්සර එලෙවල් කරන කාලේ යාට කොච්චර ආදරේද නේද? මට ඒ කාලේ මතක් වුණා ඇත්තටම. මං ඇත්තටම ආසාවෙන් හිටියේ ස්ටීව් ජොබ්ස් එක්ක පික්චර් එකක් ගන්න. ඉතින් මට ඒ අවස්ථාව හම්බුණා. ගයිස් අපි ඊළඟට ගියේ ස්පෝර්ට්ස් සෙක්ෂන් එකට. අපිට මෙසිව හම්බුණා, රොනාල්ඩෝව හම්බුණා. මං ඇත්තටම මතක් වුණේ FIFA World Cup එක. So fans, this is a chance to get a picture with them. ඊළඟට අපිට මීට් වුණේ a world famous cricketer who is Muthiah Muralitharan.
ගයිස් මියසියම් එකක් කිව්වහම අපිට ඇත්තට මුළුවට එන්නේ පරණ බොට තියෙන තැනක්නේ. හැබැයි වැක්ස් මියසියම් එක වෙනස්. ඒකේ වෙනස්ම කන්සෙප්ට් එකක් තියෙන්නේ. අපිට මෙතන එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම මොඩර්න් විදිහට තමයි මේ ඉටිරූප උනත් අඹලා තියෙන්නේ. ඉතින් මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මොඩර්න් මියසියම් එකක්. And again, this is me practicing some steps with Jackie Chan. මෙන්න ඉන්නවා Mr. Bean. So this is us being Jack and Rose. Guys, මාත් දැනුයි නෝටිස් කළේ මෙන්න මෙයා Mr. Beanට ලුක්ස් දෙනවා. මෙන්න කොලිවුඩ් වල කිං. මෙහෙම තමයි ගයිස් අපි බොලිවුඩ් වල ලෙජන්ඩ්ස්ලා හම්බ වෙලා පික්චර්ස් ගත්තේ. ගයිස් අපි හැමෝම මයිකල් ජැක්සන්ට ආසයි. So it was a fangirl moment to me. And we met Bob Marley also. පොඩි සින්දුවකුත් කිව්වා ගයිස් ඉතින් මම. Thank you so much for watching guys. Hope you all enjoyed the video. Hit that subscribe button and follow us on TikTok and Facebook. We'll see you with another video. Bye.